හොඳයි ආයුබෝවන් සියලු දෙනාටම ඉතින් පොඩ්ඩක් කතා කරන්න යන්නේ අපේ ගොඩක් බ්‍රයිට්ලන්ඩ්ස් මුන්නර වෙඩින් එකක් ගන්න ඉන්න අයට ලොකු ප්‍රශ්නයක් තියෙනවා තමන්ගේ වෙඩින් එක කොහොමද හොඳට ප්ලෑන් කරගන්න කියලා. ඉතින් සමහරවිට අපි Facebook එකේ උඩ පල්ලෙහා යනකොට දකිනවා ඒගොල්ලෝ කමෙන්ට්ස් කරලා තියෙනවා පොඩි පෝස්ට් දාලා තියෙනවා අවුරුදු වෙඩින් එකට තව අවුරුද්දක වගේ කාලයක් තියෙන්නේ මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. වගේ ඉතින් ප්‍රශ්න වලින් තියෙනවා. මොකද වෙඩින් එකක් ජීවිතේට එකපාරයි ගන්න කෝඩිනේටර් කෙනෙක් ගන්නකොට ලොකු මුදලක් යනවා. ඉතින් ඒකින්ද තමන් කොහොමද වෙඩින් එක හරියට ප්ලෑන් කරගන්න පිළිවෙලකට මුලින් ඉඳන් වැඩ ටික කරගන්නේ කොහොමද කියන එක ගොන අදහසක් දෙන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. හරි අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට කොහොමද කරුණෙන් කරුණ පැහැදිලි කරන්න කොහොමද අපේ වෙඩින් එක ලස්සනට ඔයගොල්ලෝ ප්ලෑන් කරගන්නේ කියලා. Join Millions Entertainment to provide the perfect music for your wedding day. To contact us, call the phone numbers below. හරි අපි බලමු පළවෙනි කාරණේ. ඉස්සෙල්ලාම ඔබ තීරණය කරන්න ඕනේ මේක ඇත්තටම අවුරුද්දකට කලින්වත් අපි වෙඩින් එකක් ප්ලෑන් කරනවා නම් ගොඩක් හොඳයි. මුලින්ම ඔබ තීරණය කරන්න ඕනේ දේ තමයි අපේ වෙඩින් එක one day function එකක්ද function දෙකක් විදිහට ගන්නවද කියලා. ඒ කියන්නේ වෙඩින් එකයි පස්සේ හෝම් කමින් එකයි මනමාල මහත්තයාගේ පැත්තෙන් ගන්නවද වෙඩින් එක එහෙම ගන්නවද නැත්නම් one day function එකකට යනවද කියලා. ඒ කියන්නේ හෝම් කමින් එකයි වෙඩින් එකයි දෙකම එක දවසේ කරනවද කියන එක මුලින් තීරණය කරන්න. ඒකවල මම පුංචි දෙයක් එකතු කරනවා. අපි හිතමු මනමාලයා සහ මනමාලි ගොඩක් දුර පළාත් දෙකකින් යනවා. අපි උදාහරණයක් ගත්තොත් මනමාලි නුවර මනමාලයා ගාල්ලේ හරි කොළඹ හරි දුර නම් ඒ වගේ තැනක ඉන්නකොට අපි one day function එක කරලා පොඩ්ඩක් අපේ නෑදෑයන්ට හිත මිතුරන්ට travelling වලට පොඩ්ඩක් ලොකු ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒ වගේ වුණොත් ඔයගොල්ලෝ දවස් දෙකක function එකකට ගියොත් හොඳයි. කොහොම කරත් අපි දවස් දෙකක function එකක් විදිහට යනවා නම් වෙඩින් and home coming විදිහට යනවා ගොඩක් නිදහසේ වැඩේ කරගෙන ඉන්නේ හැකියාවක් තියෙනවා. මොකද අපි one day function එකකට යනකොට home coming එකයි වෙඩින් එකේ වැඩ කටයුතු ඔක්කොම එකට දෙනවා. ටිකක් හරි කලබලකාරී ගතියක් තියෙනවා. ඒකින්ද ගොඩක් හොඳයි දවස් දෙකක යනවා. නමුත් අර දැන් අර තියෙන ආර්ථික තත්ත්වය සහ අපේ බජට් එක පොඩ්ඩක් කල්පනා කරගන්න ඕනේ හින්දා ගොඩක් වෙලාවට බ්‍රයිට්ලම් රූම්ස් පෙළඹිලා තියෙනවා one day function එකකට යන්න. ඉතින් මම මේ ඉස්සරහට ගොඩක් කරුණු හදාගෙන යන්නේ අපි මේ ගන්න වෙඩින් එක one day function එකක් විදියට ගන්නව නම් මේ කොහොමද ගන්න කියන කාරණා ටික තමයි ඉස්සෙල්ලාම කතා පළවෙනි කාරණේ විදියට මේ කාරණේ තියෙනකම අපි යන් ඊට පස්සේ ඊතුරු කාරණා ටික කොහොමද වෙන්නේ කියලා බලාගෙන. දෙවැනි කාරණේ විදියට මම ගන්නවා දින වකවානු තෝරා ගැනීම සහ නැකත් බැලීම කියන කාර්යය අපි කොහොමද කරන්න කියලා. මේකෙදි ඉස්සෙල්ලාම බලන්න ඕනේ ඔබ රැකියාවක නිරත වෙනවා නම් හරි ඔබ ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් ඔබේ ව්‍යාපාර කටයුතු මේ දේවල් රැකියාවට ගොඩක් බාධා නොවන කාලයක් තෝරා ගත්තා නම් හොඳයි මුලින්ම. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් ඔබ අභිදම නිකන් උදාහරණයක් විදිහට ගන්නම් ඔබ පාසල් පොත්පත් වගේ ඔබ ව්‍යාපාරයක නියැලෙනවා නම් උදාහරණයක් විදිහට කියන්නේ නියැලෙනවා නම් ඔබේ සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයක වගේ ඔබ වෙඩින් එක ප්ලෑන් කරොත් එimhe ගොඩක් අර ඔයාලා හොඳට බිස්නස් තියෙන කාලෙක ඔයාලගේ හැම දෙයක්ම හිර වෙනවා. එතකොට ඔයාලා ෆ්‍රී තියෙන කාලයක් පොඩ්ඩක් තෝරගත්තොත් දෙන්නත් එක්කම කතා කරලා හොඳ ෆ්‍රී කාලයක තෝරගත්තොත් හොඳයි. මෙන්න මේ දින වකවානු උදාහරණයක් විදිහට ඔබට හොඳ දින වකවානුවක් වෙනවා මේ 2026 මැයි අගෝස්තු අතර වගේ මගේ වෙඩින් එක ගත්තොත් හොඳයි අපේ වෙඩින් එක ගත්තොත් හොඳයි කියන අදහසක් ආවොත් අන්න ඒ දින වකවානු අරගෙන ඔබ යන්න ඊළඟට නැකත් කරුවෙක් හමුවන්න. ඊට පස්සේ නැකත් කරුවත් එක්ක සාකච්ඡා කරලා කියන්න මට සාමාන්‍යයෙන් මැයි මාසයයි අගෝස්තු මාසයේ අතර කාලය තුල හොඳ නැකත් දින කීපයක් ලබා දෙන්න කියලා ඔබ මුලින්ම නැකත් කරුවට කියන්නේ. ඊට නැකත් කරුව ඒ දවස් ඒ කාලය තුල තියෙන හොඳ දින වකවානු ටික ඔබට සකසලා දෙන්න හොඳ නැකත් දවස් ටික සකසලා දෙන්න. එතකොට කොහොමත් නැකත් දවස් දෙක තුනක් ගන්න. තව මේකට විශේෂ කාරණයක් එකතු කරනවා ඔබ තනි දවසේ ෆන්ක්ෂන් එකක් ගන්නවා කියලා තමයි මේ වීඩියෝ එක ඉස්සරහට යන්නේ. එහෙම කරනකොට ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න විවාහ ලියාපදිංචි කිරීම එදා දවසේ නොකර කලින් දවසක කරගන්න. මොකද ඔබේ විවාහ ලියාපදිංචි කිරීමත් one day function එකක් තියෙන දවසේ අපි දාගත්තොත් එන්නේ ඒකටත් යනවා සෑහෙන්න කාලයක් යම්කිසි පරිශ්‍රමයක් දරන්න ඕනේ. ඊට කලින් දවසකම විවාහ ලියාපදිංචි කිරීම කරගෙන ආවොත් එහෙම
අර ගොඩාක් ටිකක් අපිට තියෙන ටෙන්ෂන් එක අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඔබට එදාටම කරන්න බලාපොරොත්තු වෙන ගැටලුවක් නැහැ. නැකත් කරුත් එක්ක කතා කරන එදාට විවාහ කටයුතු ලියාපදිංචි කිරීමකට නැකතක් හදාගෙන ඒ වැඩ කටයුතු ටික සූදානම් කරගන්න. හොඳයි, ඊළඟ කාරණේ විදිහට අපි කතා කරන්න යන්නේ ඔබ දැන් අපි දවසක් තෝරගෙන නැකත් බලලා ඒ දේවල් ඔක්කොම වෙලා ඉන්නකොට ඊළඟට ඔබ කතා මේ කරන්න ඕනේ මනාලියන්ට අඳින රූපලාවන්‍ය ශිල්පිනියෙක් හමුවන්න. අන්න එතනදී ඔබ පොඩ්ඩක් සැලකිලිමත් ගන්න. ඔබ ලස්සනට හැඩ කරන්න පුළුවන්. ගොඩක් අර බජට් එක ගැනම හිතන්නේ නැතුව මොකද ඔබ ජීවිතේ ලස්සනටම ඉන්න ඕනේ දවස එදා ඒකින්ද හොඳ රූපලාවන්‍ය ශිල්පිනියක් රීසනබල් ප්‍රයිස් එකකට යන්න පුළුවන් තැනකට ඔබ වැඩිපුර ඔබේ මුදල් ගන්න නැති ඒ වගේ තැනක් හොයලා බලන්න. මොකද එතෙන්ට යන එක ගොඩාක් වැදගත් කියන්නේ අපි දැන් අවුරුද්දකට වගේ කාලයක් තියලා නම් ඔබ වෙඩින් එක ප්ලෑන් කරන්නේ ඒක රූපලාවන්‍ය ශිල්පිනියට ඔබ හැඩගස්සවන්න හරි ලේසි. ඔබගේ ඩ්‍රස් කෝඩ් එක මොකක්ද ඔබට සාකච්ඡා කරන්න පුළුවන් එයාත් සමග. මම සාරියක් අඳිනවද මොකක්ද අඳින්නේ, මම ඉන්දියන් විදියට අඳිනවද, ඒ කියන කරුණු කාරණා එයාත් එක්ක කතා කරලා නිරාකරණය කරගන්න පුළුවන්. ඔබ ටිකක් කලින් ගිහිල්ලා ඒව හම්බ වෙලා එතකොට ඔබට ෆේෂල් කොච්චර කරනවද, ඔබේ ආභරණ ටික කොහොමද වෙන්නේ, ඊට පස්සේ ඔබේ ගොයින වේගක් අඳිනවද, ඔබේ මල් කලම කොහොමද, ඒකට බ්‍රයිට්මේඩ්ලා කොහොමද වෙන්නේ කියන අන්නේ සූදානම ගැන ඒ දේවල් ගැන එයාත් එක්ක සාකච්ඡා කරන ලොකු අදහසක් ගන්න පුළුවන්. අන්න එතනදී මම මෙන්න මෙහෙම දෙයක් කියනවා බ්‍රයිට්මේඩ්ස් සහ අපි දෙවෙනි මනමාලයෝ එතකොට ෆ්ලවර් බෝයි සහ ෆ්ලවර්ගේ තියෙනකොට මෙන්න මේ පුංචි දෙයක් මම කියන්න ඕගොල්ලන්ට. ඔයගොල්ලෝ සමහර අපි දකින වෙඩින්ස් වල ගියාම බ්‍රයිට් ඉන්නවා, බ්‍රයිට් මේට් ඉන්නවා, ඊට පස්සේ ෆ්ලවර් ගර්ල්ස් වල ගොඩාක් ඉන්නවා, ෆ්ලවර් බෝයිස් වල ගොඩාක් ඉන්නවා. අන්න ඒ වගේ දාගලා එතන ලොකු ඔයගොල්ලන් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද පොඩි ළමයි ගොඩාක් දාගෙන ගොඩක් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ෆන්ක්ෂන් එක දවසට ෆොටෝග්‍රැෆර්ට අමාරු වෙනවා. ඊට පස්සේ අපි උදේ ඒගොල්ලන්ගේ නැගිට්ටව ගන්න අමාරු වෙනවා. ඊයින් පස්සේ ඉතින් අර සමහරවිට ෆොටෝස් වලට හරියට ඉන්නේ සහ ඒගොල්ලන් අන්දන්න ගියාම රූපලාවන්‍ය ශිල්පිනියන්ටත් ලොකු ගැටලුවක් වෙනවා. දැන් පොඩි ළමයි ගොඩක් එක්ක වැඩ කරන්න ගියාම අමාරුයි. ඉතින් ඒකෙන් මම යෝජනා කරනවා ඔබ සාමාන්‍යයෙන් ටිකක් ලොකුවර දාන්න ඉන්නවා උපරිම ෆ්ලවර් බෝයිස් න ෆ්ලවර් ගර්ල්ස් දෙන්නෙක්ගෙන් විතර යන්න පුළුවන් නම් ගොඩාක් වැඩේ ලීසි. ඒ වගේම අනිත් එක තමයි ගෲම් ගේ ඇඳුම්. ඒකට ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ මෙයා සාමාන්‍ය නිලමේ විදියට අඳිනවද, ඉන්දියන් අඳිනවද, වෙස්ටර්න් අඳිනවද කියන අන්නේ තීරණය අරගෙන ඔබේ ඇඳුමට ගැලපෙන විදිහට ඒක කරන්න ඕනේ. මෙන්න මෙහෙම තව පුංචි අදහසක් දෙන්න. බෲම් එච්චර උස නැති කෙනෙක් නම් මම හිතනවා පොඩ්ඩක් අර අපි උඩරට නිලමේ ඇඳුම ඇඳහම ටිකක් අර කැතට පේන්නේ. මොකද එතකොට එයා ගොඩාක් තව මහත් වෙලා පේනවා. ටිකක් උසින් අඩු කෙනෙක් නම් මම ගොඩක් යෝජනා කරනවා වෙන ඇඳුමකට යන එක ගොඩක් හොඳයි. හොඳ උසින් ටිකක් උස තියෙන කෙනෙක් නම් හරි ලස්සනයි නිලමේ ඇඳුම ඇඳහම. ඉතින් ඒක ඔබේ කැමැත්තත් එක්ක සහ රූපලාවන්‍ය ශිල්පිනිය සහ ඔබේ ඇඳුම් නිර්මාණය කරන්න කොහේ හරි තෝරගෙන දෙනවා. අන්න එයාත් එක්ක සාකච්ඡා කරලා ඒ ඇඳුම් පිළිබඳ කතා කරලා මේ තමන් අඳින්නේ මොකද්ද දෙන්නත් එක්ක කතා කරලා ඒක කරන්න ඕනේ. මොකද මෙන්න මේ කාරණා ටික අඳින එක ඉතාල වැදගත්. මොකද එදා දවසේ groom and bride ලස්සනට ජීවිතේ ලස්සනට ඉන්න ඕනේ දවස. ඒකින්ද ඒකට බොහොම මුල් තැනක් දී අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි. දැන් අපි කතා කරන්න යන්නේ විදින් එකේ ඉතාම වැදගත් කාර්යයක්. ඔබ ගොඩක් වෙලාවට මේක අපි one day function එක කියලා හිතාගෙන කරගෙන යන වීඩියෝ එකක් ඉඳලා මේ වෙඩින් එක ගන්න ඔයගොල්ලන්ට හොටෙල් එකක වෙන්න පුළුවන්. එතකොට අපි කතා කරන්න යන්නේ මේ හොටෙල් එක අපි කොහොමද තෝරගන්නේ කියන කාරණේ. මේ හොටෙල් එක තෝරගන්නකොට ඔබ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ දෙපළ ටිකක් දුර බැහැර නම් ඉන්නේ. ගම් දෙක ටිකක් ඈතයි නා. දෙපාර්ශ්වයේම නෑදෑයන්ට හිත මිත්‍රයන්ට පැමිණිය හැකි මැද හරි තැනක් වෙනවා නම් බොහෝමත් හොඳයි. එතකොට ඔබ හොටෙල් එක තෝරගන්නකොට ගොඩක් වෙලාවට බලන්නේ හොටෙල් එකේ තත්ත්වෙත් බලන්න. මොකද අන්තිම දවසේ අපේ ෆන්ක්ෂන් එක තියෙන හොටෙල් එකේ. ඒකින්ද අපි හොටෙල් එක තෝරගන්නකොට අපේ ෆන්ක්ෂන් එකට ගැලපෙන ප්‍රයිස් එක වගේම ටිකක් හොඳ ඩීසනබල් තැනක් කරනවා නම් වැඩේ ගොඩක් ලස්සනයි. ඉතින් ඒකින්ද එහෙම හොටෙල් එකක් තෝරගන්නකොට ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ බලන්න මැද තැනක තියෙන හොඳ හොටෙල් එකක් තෝරගන්න. එතකොට මම මේකේ පොඩි කාරණාවක් ඉදිරියට ඔබ යනකොට දැන් ගොඩක් අය පෙළඹෙනවා හොටෙල්ස් වල තියෙන ෆුල් පැකේජ් 0 දේ ඉන්ක්ලූඩ් වෙලා. සමහර හොටෙල් වල ඉතා හොඳට කරනවා ඒ වැඩේ. නමුත් සමහර හොටෙල් වල තියෙනවා ඇත්තටම ෆුල් පැකේජ් එක ගොඩක් වෙලාවට අර ව්‍යාපාරික අරමුණකින්ම තමයි කරගෙන යන්නේ. ඉතින් මම ගොඩක් ඔබට යෝජනා කරනවා ෆුල් පැකේජ් එකක් නැතුව නෝමලි කෑම හරි ඔබට හොයාගන්න බැරි දේවල් ටිකක් එතනින් ගත්තා කමක් නැහැ. අනිකුත් සේවාවන් ඔබ පිටින් සපයා ගන්නකොට ඒකෙහිදී ඔබට ලැබෙන සේවාව ගොඩක් වැඩි. මම ෆුල් පැකේජ් සහ නෝමල් පැකේජ් ගැන වෙන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉස්සර හරි. නමුත් මම ඔයගොල්ලන්ට මේ වෙඩින් එක ප්ලෑන් කරගෙන යනකොට පුංචි අදහසක් විදිහට දෙන්න ඔබ හොටෙල් එකේ ෆුල් පැකේජ් එකක් ගන්නකොට
ඔබ ෆුල් පැකේජ් එකක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම කල යුතු තව දෙයක් තියෙනවා. ඔබ දැන් හොටෙල් එකකට ගිහිල්ලා ෆුල් පැකේජ් එකක් ගන්න තීරණය කරා නම් ඒකේ ඉන්න සප්ලයර්ස් ටික අනිවාර්යෙන් ඔබ ඒගොල්ලන්ගේ තියෙන සම්බන්ධතා contact numbers ටික ගන්න. උදාහරණයක් DJ artist හරි band එක හරි හොටෙල් එකෙන් ගන්නවා. ඒගොල්ලන්ව සම්බන්ධ කරගෙන කවුද ඉන්නේ ඔයාම දෙන්නේ මොනවද ඒගොල්ලෝ කරපු වැඩ පිළිබඳ බලන්න. පූර්ව චාරිත්‍ර වැඩ කරන කෙනා ඒ හැම දෙයක්ම ඔබ එතනින් ගන්නවා නම් ඒ සම්බන්ධයෙන් ඒගොල්ලෝ තියෙන contact numbers අරගෙන ඒගොල්ලොත් එක්ක කතා කරලා ගොඩක් බලන්න. හැබැයි අර ගොඩක් වෙලාවට full package කියන එක ව්‍යාපාරික අරමුණක්ම පදනම් කරගෙන තමයි බොහෝ තැන්වල යන්න හොඳට කරලා දැන් තියෙනවා. බොහොම මේ ලස්සනට බොහොම හොඳ සේවාවක් දෙන්න හිතාගෙන කරන හොටෙල්ස් තියෙනවා. හැබැයි බහුතරයක් හොටෙල්ස් වල අපි යනකොට දකින්න දේ තමයි ගොඩක් වෙලාවට අර මේ ෆුල් පැකේජ් වල ඉන්න සප්ලයර්ස් ලගේ පොඩි ඉෂුස් තියෙනවා. මොකද ඒ වගේ සමහරලාට ඒගොල්ලන්ට ගෙවන ගණන් එක්ක ඒගොල්ලෝ සමහරලාට උදාහරණයක් ගත්තොත් මම සංගීත ශිල්පියෙක් හැටියට සමහරලාට මම දකින්න ගියයින් පස්සේ ඒ අදාර ප්ලේම ප්ලේ කරන්නේ වෙන කෙනෙක් ප්ලේ කරනවා කියලා අදහස්. මොකද මේ මගේ සබ්ජෙක්ට් එකේ හින්දා මම මේ කියන්නේ. ඉතින් ඒකින්ද ඒක ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ගොඩක් වෙලාවට ඒකෙන් නෝමල් පැකේජ් එකක් ගන්නවා ගොඩක් හොඳයි. ඊටු සැපයුම් කාර්යයන් ටික ඔබ සොයා ගන්නවා නම් ගොඩක් ඒක හොඳයි කියලා මම යෝජනා කරනවා. ඊළඟ කාරණේ විදිහට මම ගන්නවා ඔයාගේ වෙඩින් එකේ තියෙන තවත් වැදගත්ම දෙයක් තමයි ඔබේ වෙඩින් එකට හොඳ ඡායාරූප ශිල්පියෙක් තෝරගන්න එක. මොකද ඡායාරූප ශිල්පියෙක් කෙනෙක් ගොඩාක් වැදගත් වෙනවා. මොකද අන්තිමේදී ඔයගොල්ලෝ වෙඩින් එකේ තියෙන සියලු මතක සටහන් ලස්සන දේවල් ඔක්කොම මේ එයා තමයි නිර්මාණය කරන්නේ. එයාගේ කැමරා කාචයෙන් තමයි ඔයගොල්ලන්ට අනාගතයේදී බලන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකදී ඔබ හොඳ කැමරා ශිල්පියෙක් තෝරගන්න ඕනේ. බජට් එක ගැන හිතනවා වගේම අනිවාර්යයෙන් ඔබ කැමරා ශිල්පියෙක් තෝරා ගැනීමේදී මෙන්න මේ කාරණා ටික පොඩ්ඩක් බලන්න. එයාට ස්ටුඩියෝ එකක් තියෙනවද? එයාගේ හිස්ටරි එක කොහොමද? එයාට අදාළ ඉන්ස්ට්‍රුමන්ට් එක තියෙනවද? විශේෂම කාරණයක් තමයි ඒ අදාළ ඔයගොල්ලෝ ගන්න ඡායාරූප ශිල්පියාට පොඩ්ඩක් ඔයගොල්ලෝ බලන්න ඡායාරූප සංස්කරණය කිරීමේ හැකියාවක් තියෙනවද කියලා. මොකද මම ඒක කියන්නේ සමහර ඡායාරූප ශිල්පී මගෙත් එක්ක අමනාප වෙන්න පුළුවන්. අර සමහර අය ඉන්න සංස්කරණය කිරීමේ හැකියාවක් නෑ අපි තේරෙන්නේ කොහොමද? ෆොටෝ එඩිටිංగ్ පැත්ත බෑ. ඒගොල්ලෝ ඇල්බම් එකේ එහෙම ගොඩක් කරලා ඩිසයින් කරගන්නේ වෙන තැනකට දීලා. අන්න එතකොට අපිට මොකක් හරි අනුපාඩුවක් තිබ්බොත් එහෙම අපිට නිකන් මේ අන්තිමට අපි ෆයිනල් කරලා ඇල්බම් එක ගන්නකොට මෙන්න මේකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා අපිට හදලා දෙන්න කිව්වොත් එහෙම ඡායාරූප ශිල්පියා තුන්වෙනි පාර්ශ්වයකට කියන්න ඕනේ. ඒ අතරතුර තියෙන කනෙක්ෂන් එක ටිකක් දුරයි. වැඩේ පොඩ්ඩක් අපිට හොඳට කරගන්න අමාරුයි. ඔබ තෝරා ගන්න ඡායාරූප ශිල්පියා එඩිටිංగ్ පැත්ත හොඳට දන්න කෙනෙක් නම් අපිට ෆොටෝ එක අඩුපාඩුවක් තිබ්බොත් එයාත් එක්ක කතා කරලා මේ පේජ් එකේ මෙන්න මේ වෙනසක් කරලා දෙන්න ඇල්බම් එකේ කියන එක කිව්වම ඡායාරූප ශිල්පියාට එයාට මේක කරන්න පුළුවන්. අර එඩිටිං දන්නේ නැති කෙනෙක් අපි තෝරාගත්තොත් එහෙනම් පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ නෝ අන්න ඒ දේවල් චුට්ටක් අනිවාර්යෙන් ඔබ එඩිටිං දන්නේ නැති කෙනෙක් වුණත් එයා ගාව එඩිට් කරන්න පුළුවන් අය ඉන්නවද කියන එකවත් අඩුමත ගන්න බලන්න ඡායාරූප ශිල්පියෙක් තෝරගන්න. මොකද ඔබ ඒක හොඳටම තියෙන්න ඕන එකක්. වෙඩින් එක හැම එකක්ම හොඳටම තියෙන්න ඕනේ වගේ ඡායාරූප කරන්නට විශේෂ තැනක් දෙන්න ඕනේ. මොකද ඔබේ සියලු මතක සටහන් ටික වෙඩින් එකේ ජීවිතේ එකපාරක් ගන්න වෙඩින් එකේ සියලු මතක සටහන් තියෙන්නේ ඔහුගේ ඇහි සහ ඔහුගේ කැමරා කාචේ ඔහුගේ දෑතේ ඔහුගේ නිර්මාණශීලී හැකියාව වල තමයි. ඉතින් ඒකින්ද ඔබ අනිවාර්යයෙන්ම හොඳ ඡායාරූප ශිල්පියෙක් ඔබ වෙඩින් එකට තෝරගන්න. එතකොට වැඩේ ඔයගලන්ට රස විඳින්න පුළුවන්. තව කාලයක් යනකම් බල හොඳ ඡායාරූප ශිල්පියෙක් තෝරා ගැනීමක් සිදු කරොත්. මේකත් තවත් වැදගත් කාර්යයක්. මම මේක ටිකක් පස්සට තිබ්බේ මොකද වෙඩින් එකට ලොකු වීදමක් යන හින්දා දැන් මේ මොකද අපි රන් ආභරණ කියන එකත් හරි වැදගත්. වෙඩින් එකට ගොඩක් අපි මනමාලියන් ගොඩක් ඒක ගැන බලන හින්දා රන් ආභරණ කියන එක මම චුට්ටක් පස්සට තිබ්බ. ඉස්සරලා මේක ගොඩක් කලින් කරන එකක්. මොකද දැන් රන් ආභරණ හරියට හදන්නේ ලොකු මිලක් යනවා. මම මේ වීඩියෝ එක කරන වකවානුව තුල මේ මේක රත්තරන් පවුමක මිල ලක්ෂ 3ක් පමණ වෙනවා. ඉතින් මේ වෙනකොට අපි හිතමු රන් මාලයයි ලොකු මුදු දෙකකුයි අරම්මනම් ගොඩක් හදන්න කිව්වොත් ඔබ දෙපළටම ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. ඒකින්ද ඒක සමහරලාට දෙන්නට කතා කරලා Tamanට කැමති විදිහකට ඒ වැඩේ කරගන්න පුළුවන්. දැන් සමහර අය ඉන්නවා අපි විවිධ ඔප්ෂන්ස් තියෙනවා. දැන් රත්තරන් කඩවල වුණා සමහර අය ඉන්නවා මුදු දෙක විතරක් හදා ගන්නවා මාලයක් හදන්නේ නැහැ. මොකද කර්මායකට ලොකු වියදමක් යන හින්දා ඒක සමහරලාට ඉමිටේෂන් එකක් යූස් කරන්න පුළුවන් දෙපාර්ශ්වයේ කැමැත්ත මත. නැත්තම් එදාට විතරක් දාන්න එකක් කොහෙන් හරි අපිට හොයාගෙන හරි. මොකද ෆන්ක්ෂන් එක දාන්න මොකද දැන් වෙන දේවල් මොකද අපි හැම දෙයක්ම ආර්ථිකත් එක්ක වෙන්නේ. රන් මාලයක් ලොකු ගණන්. මොකද අපි වන් ඩේ ෆන්ක්ෂන් එකක් කරන්නේ අපිට දවස් දෙකක් කර ගැනීමට ටිකක් අපහසුතාවය තියෙන නිසා ආර්ථික ප්‍රශ්න තියෙන නිසා අන්න ඒකයි මම රන් ආභරණ කියන මාතෘකාව ගොඩක් දැම්මේ. ඉතින් ඒකෙන්ද තමන්ට හැකි විදියට දෙන්න කතා කරගෙන දෙපාර්ශ්වයෙන් කතා කරගෙන රත්තරන් බඩු කොහොමද හදන්නේ කියලා පුළුවන් තරම් අපිට බජට් එක අඩු කරගෙන යන්න පුළුවන් නම් හොඳයි. මොකද ෆන්ක්ෂන් එකේ ඉතුරු
වැඩ කටයුතු කරගන්න ඕනේද මොකද අපි දැන් මූලික වැඩ ටික කරගෙන තියෙන්නේ ඒකින්ද මේ රන්නාපරණ කියන එක මම ඒක චුට්ටක් පස්සට දාන්න අන්න ඒක දෙපාර්ශ්වයට කැමති විදිහට කතා කරලා නෙගෝසියේට් කරගෙන ඒ වැඩේ ලස්සනට කරගන්න Tamanට කැමති විදිහට මේකත් ඉතා වැදගත් කාරණයක් ඔයාගේ වෙඩින් එකේ එන්ටර්ටේනින් පැත්ත කොහොමද කරන්නේ කියන එක මේකෙදි ඔයා වෙඩින් එකට බෑන්ඩ් එකක් ප්ලේ කරනවද DJ එකක් ප්ලේ කරනවද කියලා ඔය දෙන්න කතා කරලා ඒක තීරණය කරගන්න ඕනේ මේකෙදි මම සංගීත ශිල්පියෙක් හැටියට මම DJ ආටිස්ට් කෙනෙක් සංගීත ශිල්පියෙක් සංගීත කණ්ඩායමක නායකයෙක් හැටියට මම ඔබට කියනවා වෙඩින් එකකට ගොඩාක් හොඳයි අපිට බෑන්ඩ් එකක් දාගන්න දෙනවා ගොඩක් වෙඩින් එක හොඳ රොයල් ලුක් එකක් එනවා ඉතින් ප්‍රයිස් එක ටිකක් වැඩි සහ වෙඩින් බෑන්ඩ් එකක් වෙන්න ඕනේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අවුට්ඩෝ ඕගොල්ලෝ දකින විදිය සංගීත ගන්නන්නේ වෙඩින්ස් බෑන්ඩ් ලංකාවේ ඕන තරම් තියෙනවා වෙඩින්ස් හොඳට ප්ලේ කරන වෙඩින්ස් පාටි හොඳට කරන්න පුළුවන් ඒ වගේ බෑන්ඩ් එකක් දාගන්නවා ඔයාගේ වෙඩින් එකට රොයල් ලුක් එකක් එනවා හොඳ ලයිටින් සෙටප් එකක් කියන්නේ ප්ලේයර්ස් 4-5 දෙනෙක් ස්ටේජ් එකේ නැගලා ප්ලේ කරනකොට ඒක හොඳ රොයල් ලුක් එකක් එනවා වෙඩින් එකට ඉතින් ඒකෙන් හින්දා ඔබ තීරණය කරන්න ඔබේ හොඳ DJ එකක් උනත් ගන්න පුළුවන් ඒකෙත් මම මේව කියනවා ගොඩක් කරලා දැන් පිළිවිලා තියෙනවා හොටෙල්ස් පැකේජ් වල තියෙන DJ ආටිස්ට් කෙනෙක්ව හරි හොටෙල්ස් වලින් ඔයගොල්ලන් යෝජනා කරනවා අන්න ඒ වගේදී ඔබ අනිවාර්යයෙන්ම මොහොත් එක්ක සම්බන්ධ වෙනවා වගේම මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මගේ හොටෙල්ස් දෙකක විතර කොන්ට්‍රැක්ට් දෙක තුනක් යන හින්දා මම කියන්නේ සාමාන්‍යයෙන් හොටෙල් එකකට DJ ආටිස්ට් කෙනෙක් හරි බෑන්ඩ් එකක් හරි එයාගේ සවුන්ඩ්ස් ලයිටින් ඒ දේවල් සපයන්නේ ඒ හොටෙල් කල්පනාකාරීත්වයෙන් උඩ ගෙවන මුදලත් එක්ක තමයි. ඔව් එතකොට ඉතින් අර අපි බලාපොරොත්තු වෙන දේවල් සමහර වෙලාවට නොවෙන්න පුළුවන්. ඔබ පිටින් බෑන්ඩ් එකක් හරි DJ ආටිස්ට් කෙනෙක් හරි දාගන්නකොට අපි රික්වයර්මන්ට් එක කියලා ඒ දේවල් කතා බහ කරගෙන අට ඕන විදියට හොඳ විදියට කරගන්න ගොඩක් පුළුවන්. මොකද හොටෙල්ස් වල ඉන්න වෙලාවට ගොඩක් වෙලාවට වෙන තමයි ප්‍රශ්නයක් තමයි ඒ අදාළ දවසට ඒ කියන මේන් DJ ආටිස්ට් නැතුව වෙන එයාගේ ඉන්න වෙනත් එයාට පොඩ්ඩක් පල්ලෙහා මට්ටමේ DJ ආටිස්ට් කෙනෙක් ඉන්නේ හැකියාවකුත් තියෙනවා. මොකද එතන අර ගොඩක් හොටෙල්ස් පැකේජ් වල ගොඩක් ව්‍යාපාරික අරමුණින්ම වැඩේ වෙන හින්දා එහෙම ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරනවා නිතරම බෑන්ඩ් එක හරි DJ එක හරි ඔබ ඔයලා ඔබට ගැලපෙන එක හරියට කතා බහ කරගෙන වැඩේ ලස්සනට කියන්නේ ජෙනිවින්ලි කරන බෑන්ඩ් එකක් හරි DJ ආටිස්ට් කෙනෙක් හරි දෙන්න කතා කරලා මොකද්ද දාන්නේ කියන එක හදාගෙන වැඩේ කරගන්න පුළුවන්. ඕන මිලියන්ස් එන්ටර්ටේන්මන්ට් DJ මිලියන්ස් මම අපේ විස්තර ටිකක් දාන්නම්. අපිව සම්බන්ධ කරගන්නවා නම් අපිව සම්බන්ධ කරගෙන බලන්න පුළුවන්. ඕගොල්ලෝ අපි ගැලපෙනවා කියලා හිතනවා නම්. ඉතින් එන්ටර්ටේනින් කියන එකත් වෙන වැදගත් ෆන්ක්ෂන් එක දවසට දෙන්න කතා කරලා හොඳ විදිහට DJද බෑන්ඩ් කියන එක තෝරගන්න. ඊළඟට ඔබ ඊළඟට බලන්න ඕනේ ඔබේ වෙඩින් එකේ පෝරුවේ චාරිත්‍ර කරන කෙනෙක්. පෝරුවේ චාරිත්‍ර කරන අපි කපු මහතා කියලා කියනවා. ඒ වගේ කෙනෙක් හොයාගන්න. මොකද ඒකෙදි පොඩ්ඩක් බලන්න අපි අනිවාර්යයෙන් තෝරගන්න එයා කරපු කලින් වැඩ දැන් නම් ගොඩාක් ආයතන දී වෙලා තියෙනවා මේ ඒවම කරන. ඉතින් ඒ වගේ ගොඩාක් හොඳ අය ඉන්නවා. සහ සමහර හොටෙල්ස් පැකේජ් වල එනවා වැඩේ හරියට කරන්නේ නැති මට මේ කියනවා මතක් වෙනවා මේ ජීවිතේදා අපි කරපු වෙඩින් එකකත් පූර්ව චාරිත්‍ර කරපු කෙනා ගොඩක් ලොකු ප්‍රැක්ටිස් එකක් නැති මම හිතන්නේ බොහොම ඈතකදී කරන්න ගත්ත කෙනෙක්. ඉතින් ඒ වගේ අපි හොටෙල්ස් පැකේජ් වලින් ගන්නකොට අන්න ඒ දේවල් වලට ඒ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න උනත් බලාගෙන තමයි ගන්න ඕනේ. ඊට වඩා ගොඩක් හොඳයි අපි සොයාගෙන ගිය හොඳ කෙනෙක්. එතකොට මේ එයාත් එක්ක කතා කරලා පූර්ව එයා කරපු වැඩ ශාස්ත්‍රීය මේස කරනවා කොහොමද කරන්නේ. එතකොට එයා සතුව ජයමංගල ගාථා කියන අපි ගෑනු ළමයි ටිකක් ඒ සම්පූර්ණ පැකේජ් එකම ඒ වගේ තැනකින් හොයලා ගන්නවා හොඳයි. මොකද ඒ වගේ ඒගොල්ලෝ උනන්දුවෙන් වැඩේ කරනවා බෙස්ට් නැට්ටුව පෙර කාර්යෝ මේ සියලු දෙනා අරගෙන ඒගොල්ලෝ හොඳ ඒ තැන් වල හොඳ පැකේජ් තියෙනවා. හොටෙල් පැකේජ් වලින් යනකොට සමහර වෙලාවට පොඩි ලොක්ස් එකක් එන්න පුළුවන්. ඒකින් හින්දා ඔබ පොඩ්ඩක් අන්න ඒක නම් සැලකිලිමත් වෙනවා. හොඳ පූර්ව චාරිත්‍ර කරන කෙනෙක් ඔබේ විවාහ මංගලයට යොදා ගන්න. ඊළඟ කාරණේ තමයි ටේබල් ඩෙකෝස් ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් වගේ දේවල්. ඒකෙදි ඔබේ වෙඩින් එකේ කැපැසිටි එක අනුව ඒක පොඩ්ඩක් තෝරගත්තා නම් හරි. සමහරවිට අපි ෆ්‍රෙෂ්මන් ලින් ගැන පොඩ්ඩක් ලක්ෂරි ලුක් එකකට කරනවා නම් එහෙම කරාට කමක් නැහැ. නැත්නම් සාමාන්‍යයෙන් ගොඩක් හොටෙල්ස් වල ෆ්‍රී දෙන ඩෙකෝ සෙටප් එකක් තියෙනවා. ෆ්‍රී දෙන පෝරුවක් තියෙනවා. ඉතින් ඒ වගේ තියෙනවා. ඉතින් අර ඔබට දැරිය හැකි පොඩක් ඔබ හිතනවා නම් හොඳ ඩෙකෝ සෙට් එකක් ගන්න ඕනේ කියලා ඔබේ අඳුම් වලට ගැලපෙන විදිහේ ඒකවලත් ඔබට පුළුවන් ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් කරන හොඳ තැනක් බලලා ඒ වගේ දේවල් කරන්න. ඊළඟට මේ ඩෙකෝස් ගැන මේ ඒක තියෙන්නේ මේ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා මේ වැඩ ටික කරගෙන යනකොට සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මාස යම් කාලයක් යයි. මේකෙදි ඊළඟට වැදගත් වෙන කාරණයක් තමයි ඔබ වෙඩින් කාඩ් එක. අපි ගොඩක් බ්‍රයිඩල් රූම් ල කරනවා සමහරවිට මෙතන පුංචි වරදකුත් වෙනවා. මේකේ මම ඔයගලන්ට මේකේ තියෙන වාසියත් පොඩ්ඩක් කියාගෙන යන්න. වෙඩින් කාඩ් එක බොහොම ලෝ බජට් නිර්මාණය කරන්න try කරනවා. ඒ කියන්නේ
රුපියල් 5කින් 10කින් 20ක් අතර වගේ මේ ප්‍රමාණයක් දීලා වෙඩින් කාඩ් එක නිර්මාණය කරන්න උත්සාහ කරනවා. වෙඩින් කාඩ් එකේ තියෙන වැදගත්කම මම මෙන්න මෙහෙම කියන්නම්. ඔබ දෙන වෙඩින් කාඩ් එකේ ඔබ ඉන්විටේෂන් කාඩ් එක ගිහින් දීපුවාම ඔබේ වෙඩින් එකේ කැපැසිටි එක තීරණය වෙන්නේ ගොඩක් වෙලාවට මුලින්ම වෙඩින් කාඩ් එකේ තියෙන පෙනුමත් එක්ක තමයි. ඔබ සාමාන්‍ය පෝස්ට් කාඩ් එකක බොහොම නෝමලි ඉත දුර්වල මට්ටමේ ලොකු ඩිසයින් එකක් නැති ටිකක් හරියට ලස්සන අඩු කාඩ් එකක් දීපුවාම ඒ දෙන කෙනාගේ කෙලින්ම ඔළුවට යන්නේ මේ කාඩ් එකෙන් අර සාමාන්‍ය පුංචි වෙඩින් එකක් කියලා. හරිද? ඔබ සමහරවල්ලාට හොඳ ලස්සන ලක්ෂරි ලුක් එකකට වැඩේ කරලා වෙඩින් කාඩ් එක ටිකක් වියදම් කරන අඩුයි. එතකොට ඔබ ටිකක් හොඳ වෙඩින් කාඩ් එකක් ගෙහින්න ඕන වෙඩින් කාඩ් එකෙන් තමයි තීරණය කරන්නේ මුලින්ම මේ වෙඩින් එක මේ වගේ එකක් වෙන්නේ කියන එකත් එක්කම එන ගෙස් ගෝලුවට යනවා. සාමාන්‍ය මේ ටික හොඳ වෙඩින් එකක් මේකට හොඳ ගානක් දෙන්න ඕනේ. මොකද අපි හැමෝම සාමාන්‍ය ලොස්ට් එක කවර් කරගන්න බලන ඕන කපල්ලයක් වෙඩින් එකෙන් පස්සේ. ඉතින් ඒකින්ද අන්න ඒක ගැන හිතාගෙන වෙඩින් කාඩ් එක ඩිසයින් කරනකොට අනිවාර්යයෙන් මම හිතනවා පොඩ්ඩක් ටිකක් බලපුවාම කෙනෙක්ට බොහොම ආකර්ෂණීය විදියට වදින වෙඩින් කාඩ් එකක් නිර්මාණය කරොත් ඔබට වෙඩින් එකෙන් පස්සේ අපි විඳන් කරපු ගාන පුංචි මට්ටමකින් රිකවර් කරගන්න පොඩ්ඩක් හරි ඉවහල් වෙනවා. ඔබේ මොකද ෆස්ට් කන්ටැක්ට් එක වෙඩින් එකේ කැපැසිටි එක තීරණය කරන්නේ ඒකකින්ද. තව කරුණු කාරණා ගොඩාක් තියෙනවා. මම ඉස්සරහට මේක ගැන තවත් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා කොහොමද ෆන්ක්ෂන් එක දවස් ප්ලෑන් කරන්නේ, ෆන්ක්ෂන් එක මාසයකට කලින් කොහොමද වෙන්නේ, මාස 3කට කලින් අපි කොහොමද සූදානම් වෙන්න ඕනේ, සහ වෙඩින් එකට අදාළ චෙක් ලිස්ට් එකක් ගහගන්නේ කොහොමද, ඒ වගේ දේවල් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට තව දැනගත යුතු කාරණා හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අපේ මේ YouTube channel එකේ යටින් ඔයාලට කමෙන්ට්ස් එකක් දාන්න පුළුවන්. Facebook එකට ඇවිල්ලා මැසේජ් එකක් විදියට දාන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ contact numbers දාන්න. ඒවට කෝල් එකක් දාලා සාමාන්‍යයෙන් මේ මම සහභාගී නොවුණා මම එන්ටර්ටේනින් පැත්ත නොකරා සාමාන්‍ය ඔයාලට අදහසක් දැනගන්න ඕන නම් ඒක ගැන විස්තර කරන්න පුළුවන්. මම මුලින්ම කියන්නේ හිටියත් මම මේ වගේ කාරණා හඳුන්වන්න කියන්නේ මට මේ විඩින් එක ගැන මෙහෙම කතා කරන්න තියෙන සුදුසුකම ගැන බැලුවොත් එහෙම මම 2005 විතර ඉඳන් වෙඩින් ශාස්ත්‍රයේ සංගීත ශිල්පියෙක්, DJ ශිල්පියෙක්, කෝඩිනේටර් කෙනෙක්, සප්ලයර් කෙනෙක් විදියට ගොඩාක් තැන්වල වැඩ කරන තියෙන. ඒකින්ද අපිට කලපුරුද්ද සහ දැකපුරුද්ද තියෙන වෙඩින්ස් වල වෙන අතපසවීම් සහ ඒ මගහරවා ගන්න කොහොමද කියන එක ගැන අදහසක් තියෙනවා. ඒකින්ද මොකක් හරි ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා යටින් කමෙන්ට් එකක් දාලා අහන්න. අපිට පුළුවන් මට්ටමින් පිළිතුරු සපයන්න, නැත්නම් කෝල් එකක් දෙන්න කිසි ගැටලුවක් නැහැ. ඔය වගේ තමයි මේ channel එක subscribe කරලා තියාගන්න. මේක ඇත්තටම මේ මුදල් බලාගෙන කරන එකක් නෙමෙයි, කාට හරි අදහසක් අරගෙන වැඩි හොඳට කරගන්න බලාපොරොත්තු වෙන කරන එකක් තමයි. ඉතින් channel එක subscribe කරන්න. ඉස්සරහට අපි ෆන්ක්ෂන් එක දවසේ කොහොමද මේ වීඩියෝස් ටික එනවා, එකින් එක මේ කතා කරපු කාරණා ගැන එකින් එක වෙනම වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා. සහ අපි රූපරාවන්‍ය ශිල්පියෝ, ඡායාරූප ශිල්පියෝ වගේ ඒ වගේ සප්ලයර්ස් එක්කත් ඉස්සරහට කතා කරලා අපි වීඩියෝස් ගන්න ඉන්න යාළුවන්ට වැඩි හරියට ප්ලෑන් කරගන්න විදිය ගැන වීඩියෝස් ටිකක් කරන්න දෙනවා. හරි, ගිහින් එන්න. හම්බෙමු ආයෙත් මේ වගේ දවසකම මේ වගේම වීඩියෝ එකකින්. ජය වේවා සියලු දෙනාට.